සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා අස්සසුම ප්‍රතිලාභී වල හැම දෙනෙක්ම. ඉතින් ඔන්න යාළුවනේ අදත් අලුත් තොරතුරක් ඔයාලට අරන් ඇවිල්ලා තිනවා. ඉතින් මෙන්න මේ විදිහට. ඉතින් අද තොරතුරෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ විදිහට ඔක්තෝබර් මාසයේ මුදල් බැංකු ගිණුම් වලට වැටෙන දිනය පිළිබඳව සහ ඉතින් මෙන්න මේ විදිහට සැප්තැම්බර් මාසයේ ගොඩක් අයට මුදල් ලැබුණා. ඉතින් ඒ වගේම මෙන්න මේ විදිහට මුදල් ගොඩක් කට්ටියට අඩුවෙන් තමා ලැබුණේ. ඉතින් ඒ කියන්නේ 18500 ලැබෙන්න තිබ්බ කට්ටියට 10000ක් වගේම. ඉතින් මෙන්න මේ 10000ක් මුදල් දීමනාවක් ලැබෙන්න තිබ්බ කට්ටියට 5000ක් වගේම මෙන්න මේ වගේ අඩු පාඩුවකුත් ලබා ගන්න පුළුවන් වෙලා තිබුණා මෙන්න මේ කට්ටියන්ට. ඉතින් ඒ වගේම සැප්තැම්බර් මාසයේ අස්සසුම මුදල් ලැබුණේ නැති පිරිසකුත් හිටියා. ඉතින් මෙන්න මේ පිළිබඳව අද වීඩියෝෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඉතින් SL Money Academy YouTube channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලට පුළුවන් දැම්මම මේ වීඩියෝ එකට පල්ලෙහා ඉඳන් රතු පාට subscribe button එක click කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් මොකද කියනවා නම් අපේ channel එකේ අස්සසුම සහ රජයේ දීමනා පිළිබඳව සහ ඉතින් මෙන්න මේ විදිහට ඔයාලගේ ජංගම දුරකථනයෙන්ම ඔන්ලයින් සල්ලි හොයන හැටි වගේ දේවල් මේ YouTube channel එකෙන් අරගෙන එනවා. ඉතින් අපි බලමු එහෙනම් අද තොරතුරට ගිහිල්ලා අද කතා කරන්න තියෙන්නේ මොනවා පිළිබඳවද කියලා. හරි ඉතින් අපි ඒකටම කතා කරමු. මෙන්න මේ විදිහට සැප්තැම්බර් මාසේ මුදල් ලැබුණේ ඉතින් කොහොමද කියලා. ඉතින් මෙන්න මේ විදිහට දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙලා තියෙනවා. සැප්තැම්බර් මාසේ මුදල් ලැබුණ කෙනෙක්ගේ මෙන්න මේ විදිහට BOC බැංකුවටම මුදල් 10000ක මුදලක් ආපු මෙන්න මේ විදිහට මැසේජ් ඇලර්ට් එකක්. ඉතින් ඔයාලා දන්නේ නැති අස්සසම මුදල් ලැබුණා හෝ නැත්නම් බැංකුවකින් ඔක් හරි මුදල් ගියා හෝ ලැබුණා හෝ මෙන්න මේ විදිහට අපිට බැංකුවෙන්ම කියලා මෙන්න මෙතන SMS alert සේවාව අපිට හදා ගන්න පුළුවන්. ඉතින් මේ හදාගත්තු කෙනෙක්ගේ අපේ Telegram group එකේ ඉන්න කෙනෙක්ගේ මෙන්න මේ විදිහට අස්සසුම 10000ක මුදලක් ලැබුණු BOC බැංක් එකේ message alert එක තමයි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ කෙනාගේ සිස්ටම් එකේ පෙන්වුවේ 18500ක් තමයි යාළුවනේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ බලන ගොඩක් අයට මෙන්න මේ අකරතැබ්බේ වෙලා ඇති කියලා. ඉතින් මෙයාට ලැබිලා තියෙන 10000ක්. ඉතින් ඒක පිළිබඳව තාම මුකුත් තොරතුරක් ලැබිලත් නැහැ. අපිට දැන් ලැබිලා තියෙන තොරතුරු එක බලද්දි මෙන්න මේ විදිහට මුකුත් කියන්නත් බෑ ඔයාලට තොරතුරක්. ඉතින් මෙන්න මේ විදිහට මේ කට්ටියන්ට මුදල් අඩුවෙන් තමයි ගොඩක් කෙනෙක්ට හම්බෙලා තියෙන්නේ. ඒ සමහර කට්ටියට හරියට මුදල් වැටලත් තිබුණා. ඉතින් ඒ වගේම ඉතින් මතක් කරනවා ඒ කියන්නේ සැප්තැම්බර් මාසේ මුදල් ලැබුණේ නැති කට්ටියට මොකද වෙන්නේ? හරි ඉතින් සැප්තැම්බර් මාසේ මුදල් ලැබුණේ නැති කට්ටියට මුදල් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ ඔක්තෝබර් මාසේ සිස්ටම් එකෙන් බැංකු ගිණුම් වලට මුදල් වැටෙනකොට සමහර විට මෙන්න මේ විදිහට දැන් අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව ඔයාලගේ මෙන්න මේ විදිහට සැප්තැම්බර් මාසේ මුදල් කට්ටියට ලැබුණේ නැති කට්ටියටත් ඔක්තෝබර් මාසේ පළවෙනි අදියරේ කට්ටියත් එක්කම මෙන්න මේ විදිහට මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ තොරතුරු දෙකත් අනිවාර්යයෙන්ම ඔයාලා දැනුවත් කරන්න ඕන හින්දා අපි වීඩියෝ එකකින් අරගෙන ආවා. ඉතින් තව තොරතුරක් තියෙනවා. ඉතින් දැන් ගොඩක් කට්ටිය බලන් ඉන්නේ මෙන්න මේ විදිහට අපේ ඔක්තෝබර් මාසේ මුදල් කවදාද අපේ අතට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කවදාද අපේ බැංකු ගිණුම් වලට වැටෙන්නේ කියලා තමයි. ඉතින් යාළුවනේ ඔයාලට මේ දැන් බලා ගන්න පුළුවන් වීඩියෝ එකේ මෙන්න මේ විදිහට සිස්ටම් එකට වැටලා තියෙනවා මුදල්. ඒ කියන්නේ මෙන්න මේ විදිහට ඔක්තෝබර් මාසේ මුදල් 7 වෙනිදා තමයි සිස්ටම් එකට වැටලා තියෙන්නේ. ඉතින් ඔක්තෝබර් 7 සිස්ටම් එකට වැටලා තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා ඉතින් සිස්ටම් එකට වැටලා දවස් කීපයක් ගියාට පස්සේ තමයි බැංකු ගිණුම් වලට මුදල් බැර වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට සිස්ටම් එකට වැටලා තියෙන යාළුවනේ ඔක්තෝබර් 7 වෙනිදා තමයි. ඉතින් ඊට පස්සේ අපිට බැංකු ගිණුම් වලට මෙන්න මේ විදිහට අපිට දැන් ලැබිලා තියෙනවා තොරතුරු. ඉතින් මෙන්න මේ ලැබිලා තියෙන තොරතුරු අනුව අපිට මෙන්න මේ විදිහට සැප්තැම්බර් නෙමෙයි ඔක්තෝබර් 15 වෙනිදාට කලින්. ඉතින් ඔක්තෝබර් 7 සිස්ටම් එකට මුදල් වැටලා. ඉතින් මේක මතක් කරනවා පළවෙනි අදියරේ කට්ටියට. ඉතින් දෙවන අදියරේ කට්ටියට මුදල් වැටෙන දිනයක් පිළිබඳව නැත්නම් තොරතුරක් එහෙම දැනගත්තොත් එම අපේ channel එකෙන් අනිවාර්යයෙන්ම ඔයාලව දැනුවත් කරන්න අප සූදානම්. ඉතින් මෙන්න මේ විදිහට ඔක්තෝබර් මාසේ පළවෙනි අදියරේ කට්ටියගේ තමයි මෙන්න මේ විදිහට මුදල් වැටලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔක්තෝබර් 15ට පෙර මුදල් ලබා ගන්න. ඉතින් 15 කියන්නේ මෙන්න මේ විදිහට මුදල් වැටෙනවා අපේ බැංකු වලට ඔක්තෝබර් 12 13 14. ඉතින් මෙන්න මේ දින තුන ඇතුළත අනිවාර්යයෙන්ම ඔයාලට අස්සසුම මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ දින මොකක් හරි වෙනසක් සිදු වුවොත් අපේ YouTube channel එකේ SL Money Academy YouTube channel එකෙන් අනිවාර්යයෙන්ම ඔයාලව දැනුවත් කරන්නම්. ඉතින් මතක් කරනවා මෙන්න මේ දින එහා මෙහා වුණොත් එහෙම අනිවාර්යයෙන්ම ඔයාලව දැනුවත් කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මෙන්න මේ තොරතුරු පිළිබඳව තමයි අද වීඩියෝ එකකින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙලා තිබුණේ. ඉතින් හරි තොරතුරු හැමදාමත් අපේ YouTube channel එකෙන් අරන් ඇවිල්ලා තිනවා. ඉතින් ඒ හින්දා SL Money Academy YouTube channel එක subscribe කරලා එකතු වෙන්න යාළුවනේ. ඉතින් ඔයාලට පුළුවන් subscribe button එක click කරලා එහා පැත්තෙන් එන bell icon එකත් click කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් එහෙම එකතු වුණොත් තමයි අස්සසුම පිළිබඳව සහ රජයේ දීමනා පිළිබඳව තොරතුරු හරිම වෙලාවට නිවැරදි තොරතුරු ඔයාලට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙනම් වෙනදා වගේම අලුත් තොරතුරු අරගෙන ආවා. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙන තුරු ඉතින් ඔයාලා හැම කෙනෙක්ටම අස්සසුම් ප්‍රතිලාභී ඔයාලා හැම කෙනෙක්ටම සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා. එහෙනම් අපි තවත් තොරතුරුකින් හමු වෙන තුරු ඔයගොල්ලොන්ට සුබම සුබ දවසක්.